මිනිසත් බව දුර්ලභයි. ඒක දැන් ලැබුණා. දුර්ලභංච සද්ධම්ම ශ්‍රවණං. ශ්‍රී සද්ධර්මය ඇහෙනවා කියන එකත් දුර්ලභයි. දැන් මේ බණ ඇහෙනවා. දුර්ලභෝ කන සම්පatti. ශන සම්පත්තිය දුර්ලභයි. ශන සම්පත්තිය කියන්නේ ධර්මයේ මනුස්සත්වයක් ලැබිලා ඒ ධර්මයේ ඇහෙනකොට ඇහෙන, පෙනෙන, හිතන නුවණ තියෙන කෙනෙක් වෙලා ඉපදෙනවා. ඒක ශන සම්පත්තිය. පුංචි අවස්ථාවක් ඒක. අපිට සංසාරයේ ශන සම්පත්තිය ඔක්කොම මග හැරුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉපදුන යුගයේ මේ බුද්ධ ශාසනය නැති වෙන්න කලින් එයා ඉපදෙනවා කියන එක දුර්ලභයි. එච්චර දුර්ලභ කාරණා තියෙද්දී මිනිස්සු දුකසේමයි ගත කරන්නේ. හේතුව මේ මිනිස්සුන්ට වටිනා දේ තේරෙන්නේ නැහැ. තවම නෝන ආදරේ නැහැ. මහත්ය ආදරේ නැහැ. දරුවෝ හිතුවක්කාරයි. එයා මං ගැන බලන්නේ නැහැ. උන් අපිට හුනියම් කරනවා. අපිට සැනසෙල්ල ඉන්න දෙන්නේ නැහැ. අපිටමයි කරදර කියා ඉන්නවා. දුකසේ ඉන්නවා. ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉන්නවා. කවදාවත් මේව ඉවර වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න අමා මහ නිවන. අමා මහ නිවනම ප්‍රාර්ථනා කරන්න. ඒ හැර දුක් කරදර නැති ජීවිතයක් මිනිස්සු පතනව නේද? ඕක කවදාවත් ලැබෙන්නේ නෑ මයි. උපන් සත්වයාට අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි.